අද අපි හැමතැනකදීම QR කෝඩ්ස් පාවිච්චි කරනවා. රෙස්ටොරන්ට් එකේදී බිල් ගෙවද්දී පාරේ යන ඇඩ්ස් වල පවා QR කෝඩ්ස් තියෙනවා. ඒත් ඔබ දන්නවාද 2026 වෙද්දී ඔබේ දුරකථනයේ තියෙන QR ස්කෑනර් එක ඔබේ පෞද්ගලික දත්ත හොරකම් කරන ප්‍රධාන දොරටුවක් වෙලා තියෙනවා කියලා. මේක හැකර්වරුන්ගේ අලුත්ම ආයුධයක්. අද මම කතා කරන්නේ මේ QR ගැන. මේ ක්‍රමයට කියන්නේ ක්විෂින්. එහෙම නැත්නම් QR ෆිෂින් කියලා. ඉස්සර හැකර්වරුන් කිව්වේ සැක හිතෙන ලින්ක්ස් විතරයි. ඒත් දැන් ඔවුන් AI තාක්ෂණය පාවිච්චි කරලා ඇත්තම වගේ පේන ව්‍යාජ QR කේද හදනවා. ඔබ එක සැරයක් මේ වගේ කේතයක් ස්කෑන් කළොත් ඔබේ බැංකු විස්තර ක්ෂණිකව ඔවුන් සතු වෙන්න පුළුවන්. දුරකථනයට නොදැනීම malicious softwares virus ඇතුළු වෙන්න පුළුවන්. ඔබේ පෞද්ගලික ඡායාරූප සහ මැසේජ් පවා පිටතට යන්න පුළුවන්. ඇයි 2026 දී මේක මෙච්චර භයානක? දැන් අපේ ස්මාර්ට් හෝම් උපකරණ, කාර් සහ ක්‍රිප්ටෝ වොලට්ස් පවා QR හරහා ක්‍රියාත්මක වෙනවා. හැකර්වරුන් දැන් පාරේ තියෙන ඇත්තම QR කේත උඩින් ඔවුන්ගේ ව්‍යාජ ස්ටිකර් සලවනවා. ඔබ හිතන්නේ ඔබ කරන්නේ සාමාන්‍ය ගෙවීමක් කියලා. ඒත් ඇත්තටම ඔබ කරන්නේ ඔබේ වොලට් එකේ යතුරු හැකර් කෙනෙක්ට දෙන එකයි. ඉතින් කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? පළවෙනි දේ, පාරේ අලවලා තියෙන ස්ටිකර්ස් ස්කෑන් කරන්න එපා. දෙවෙනි දේ, QR එකක් ස්කෑන් කළාම ලැබෙන URL එක හොඳට පරීක්ෂා කරන්න ඒක ඇත්තම වෙබ් අඩවියක්ද කියලා. තුන්වෙනි දේ, secure QR scanner app එකක් පාවිච්චි කරන්න. එයින් හානිකර links කලින්ම හඳුනා ගන්න පුළුවන්. නොදන්නා QR කේත ස්කෑන් කරලා ඔබේ ජීවිතයේ කාලෙම හම්බ කරපු සල්ලි හැකර්වරුන්ට පූජා කරන්න එපා. මේ ගැන ඔබේ යාළුවන්ට දැනුවත් කරන්න.